ඔන්න ඉතින් ටිකක් වැඩිපුර එකවර ටිකක් වැඩිපුර කියන්නේ ගොඩාක් නෙවෙයි ප්ලාන්ට් 10ක් ගන්න කැමති කෙනෙකුට ඔන්න ප්ලාන්ට් 10ක පැකේජ් එකක් දානවා. ගොඩක් අය ඉල්ලනත් නිසා හරි ලස්සන කලර්ස් වලින් එක එක පාටින් පාට එක එක හැඩේ මල් තමයි දාන්නේ. ඒ අතරට මෙන්න මේ ලස්සන ෆ්ලෑෂ් එකක් තියෙනවා. ඉතින් බලන්න ෆ්ලෑෂ් එක දාලා මල් එක්ක කඳ පැල නෙවෙයි හොඳට හදලා සීසන් කරපු කට් කරගන්න පුළුවන් පැලක් තියෙනවා. টොප් කට් සීසන් හොඳින් සීසන් වුණු පැලත් එකක් දෙකක් වගේ ඇති. අනිත් ඒවා ඔක්කොම මවුෂාක ඔයගලන්ට ගන්න පුළුවන් මෙන්න මේ වගේ ලස්සන ප්ලාන්ට් වලින්. මේ ප්ලාන්ට් 10ම කීයද කියලා බලන්න ඉන්නකෝ වීඩියෝ එක අවසානයේදී. ඔයාලට ඇත්තටම මේ ෆ්ලෑෂ් එකක් දාලා සාමාන්‍යයෙන් 2500ක් වගේ වටින ෆ්ලෑෂ් එකකුත් දාලා මේ පැකේජ් එක දෙන්නේ. පර්පල් සීඩ් එකකුත් තියෙනවා පින්ක් පර්පල් එකෙන්. මෙයා ෆ්ලෑෂ් නවුණු ෆ්ලෑෂ් එක්කෙනෙක් කියන්නේ මලේ පාටින්ම වගේ ෆ්ලෑෂ් තියෙන එක්කෙනෙක්. හොයන්න බැරිව නිසා සීඩ් ප්ලාන්ට් එකකටම තමයි දාලා තියෙන්නේ. ඔන්න ඉස්සෙල්ලාම එයාගෙන් පටන් ගමුකෝ. මල් තුනකුත් එක්ක මෙයා පර්පල් පින්ක් කලර් එකකින් තියෙන ලස්සනම සීඩ් ප්ලාන්ට් එකක් টොප් කට් සීසන් එක්කෙනෙක් මෙයා. ගොඩක් ලස්සනට ළඟ මල් පිපෙන එක්කෙනෙක්. බලන්නකෝ මේ පොඩි ගහේත් මෙන්න මෙයාගෙත් මේ වගේ ලස්සනටම මල් පිරීලා තියෙනවා. ඊට පස්සේ තියෙනවා මෙයා ඩාර්ක් පර්පල් එක්කෙනෙක්. කෙමියයි මලයි එකපාරටින් තියෙන හරි ලස්සන මෞෂාකයක් කට් කරගන්න පුළුවන් හරිම නිරෝගී ලස්සනම ප්ලාන්ට් එක්කෙනෙක් තමයි එයත්. මෙන්න මේ වගේ. ඊට පස්සේ තියෙනවා මෙයා කවුද දන්නවද? මෙයා තමයි අමාලියා ග්ලෝරියස් කියන්නේ. ඉතින් මෙයා අමාලියා පාට වගේ වෙනවා පර වෙද්දී පිපෙද්දි මේ වගේ ලස්සන ලා පාට පින්ක් එකෙනෙක් තමයි ඉන්නේ. කට් කරගන්න පුළුවන් අමාලියා ග්ලෝරියස් ගොඩක් අය ගාව නැතුව ඇති. ටිකක් පරණ වර්ගයක්. ඒ වුණාට හරිම ලස්සන එක්කෙනෙක්. ඉතින් වටිනාකම වැඩි වෙලා තියෙන්නේ පරණ ඒවා දැන් නැති නිසා. ඔන්න අමාලියා ග්ලෝරියස් තියෙනවා මෙන්න මේ ප්ලාන්ට් එක. ඊට පස්සේ මෙයා මිස්ටික් වගේ මල හැදෙන කෙමිය බලන්නකෝ. මාරම ලස්සන. එයත් පළවෙනි මල තමයි මේ මාර ලස්සන ට්‍රයි කලර් වගේ මලේ කෙලවලින් ලස්සනට ට්‍රයි කලර් පාට වගේ තියෙන ලස්සනම සීඩ් ප්ලාන්ට් එකක්. කොළක් දිගට තියෙන එයා හරි ලස්සන එක්කෙනෙක්. මෙයාත් මල ගන්න කමට තියෙන කොළ ටිකක් කළු පාටින් තියෙන ලස්සන සීඩ් ප්ලාන්ට් එකක්. බ්‍රවුන් කලර් ඩාර්ක් බ්‍රවුන් කලර් ගන්න ලස්සනම සීඩ් ප්ලාන්ට් එක්කෙනෙක්. කට් කරගන්න පුළුවන්. ඊට පස්සේ එක්කෙනා පින්ක් බයි කලර් වෙලා තියෙන කොළ මේ වගේ දිගටිවට තියෙන හරි නිරෝගී ලස්සනම මද ප්ලාන්ට් එක්කෙනෙක්. මේ වගේ හැඩට තියෙන ඇන්තනිසියා පින්ක් එක වගේ චුට්ටක් ඉරි ගිහිල්ලා තියෙන හරි හැඩකාර ලස්සනම මලක්. කොළ ටිකෙන්ම පේනවා ඇති මලේ හැඩ කොහොමද කියලා. හීනි දිගට තමයි කොළ ටිකක් තියෙන්නේ. ඊට පස්සේ මල් දෙකයි පොහොට්ටුවකුත් එක්ක මෙන්න මේ හැඩකාර එක්කෙනා බ්ලැක් කාඩිනල් එක්කෙනෙකුත් ඉන්නවා. කට් කරගන්න පුළුවන් කොළ පිරිච්චි. කොළ එකක් දෙකක් නෙවෙයි බලන්නකෝ. කොළ පිරිච්චි හරි නිරෝගී ප්ලාන්ට් එකක්. ඊට පස්සේ මෙයා ෂේඩඩ් වෙලා වගේ තියෙන පින්ක් කලර්. එයත් ෆ්ලෑෂ් නෝන ෆ්ලෑෂ් සීඩ් එකෙනෙක් තමයි. ෆ්ලෑෂ් නැති නිසා තමයි සීඩ් වලට මේක සේල් කරන්න. ඉතින් එයාත් හරි ලස්සන ෂේඩඩ් උන එක්කෙනෙක්. ඔන්න ඉතින් ජෝලි තියනවා මල් දෙකකුත් එක්ක මෙන්න මේ ප්ලාන්ට් එක. මෙන්න මෙයා තියනවා ලස්සනම ෆ්ලෑෂ් එකක්. ඉතින් ගොඩක් වටින එක්කෙනෙක්. මෙන්න මේ විදිහට මේ පැකේජ් එකට දානවා. ප්ලාන්ට් 10ම ඔයගොල්ලන්ට 10000කට ගන්න පුළුවන් මල් එක්ක මේ ඔක්කොම සෙට් එක. ඉතින් අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් ඔන්න එකවර ලස්සනට යායක් හදාගන්න ආස එක්කෙනෙකුට වගේම ෆ්ලෑෂ් එකක් ගන්න අපහසු කෙනෙකුට මේ ගානට ඔයගලන්ට 1000ක් වගේ වැටිලා තියෙන එක ප්ලාන්ට් එකක් මේ ගානට ගන්න පුළුවන් නම් ඇත්තටම වටිනවා. ඔන්න ඉතින් කැමති කෙනෙක් ඉක්මනින් WhatsApp මැසේජ් එකක් තියන්න එක්කයකට විතරයි.